guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි ආවා නුවරඑළිය හග්ගල මල්වත්තට. මුලින්ම ටිකට් අරගත්තා. ටිකට් එක වුණා 239ක්. අපි ආවේ මේ අප්‍රේල් මාසය නිසා මල් පිරීලා තියෙනවා. හරිම ලස්සනයි. මුළු දවසකුත් මදි වෙයි ඇත්තටම මේකේ තියෙන ලස්සන විඳින්න. අපි බලමු ඉතින් ඇතුළට ගිහිල්ලා. එතකොට මේකේ ඕපන් අවර්ස් වෙන්නේ daily from 7:30 am to 5 pm. මල් වර්ග විතරක් නෙමෙයි අවුරුදු ගණන් අවුරුදු 100ක් පමණ පරණ ගස් වර්ග උනත් බලන්න තියෙනවා මෙහි. ඔයාලා දන්නවද හග්ගල බොටේනිකල් ගාඩන් ඉංග්‍රීසි පාලකයන් විසින් 1861 අවුරුද්දේදී තමා උද්‍යානයක් බවට පත් කරලා තියෙන්නේ මේක. ලංකාවේ දෙවන උද්භිද උද්‍යානය ලෙසද මේ හග්ගල මල්වත්ත සැලකෙනවා. විශාලත්වය අතින්ද දෙවැනි තැන ගන්නේද මේ හග්ගල මල්වත්තලු. ලංකාවට විදේශ රටවලට ආවේනික වූ ශාක වගේම හග්ගලටම ආවේනික වූ ශාකද මේකේ තියෙනවලු. ඔන්න ඉතින් මේ ඇතුළු වුණේ රෝස උයනට. මම ආසම කරන මල් වර්ගයක් තමයි ඉතින් මේ රෝස කියන්නේ. එක එක පාටින් සෑහෙන්න මල් ගොඩක් තියෙනවා. අම්මෝ ලස්සන. මමත් සුදු මලුත් සුදු. ගෙදර හැදුවට ඉතින් මෙහෙම මල් පිපෙන්නේ නෑ අනේ. මම හිතන්නේ බැටරි කාර් එකක් වුණත් අරන් යන්න පුළුවන්. අර යන්නේ. හැබැයි මම දන්නේ නෑ ෆොරිනර්ස්ලට විතරද කියලා. මේතන තියෙනවා තවත් රෝස. රෝස පාටින් රෝස. මම ගිහිල්ලා වැඩිම වෙලාවක් හිටියේ මේකෙද කොහෙද. යන්න හිත දුන්නේම නැති තරම්. කැරකි හිටියා ඉතින් ලස්සන බල බල. ඔන්න අපේ චූටියා අඬ ගහනවා ෆොටෝ එකක් ගහන්න. එයාගේ වැඩේ ඉතින් ෆොටෝස් ගහන එකනේ. අපි මේ ආවේ වීදුරු ගෘහයට. යමු බලන්න. මනසට අමෝතුම සැහැල්ලුවක් දැනෙනවා ඉතින් මේවා බලනකොට. මේක ඇතුලේ ලස්සන මල් වර්ග ගොඩාක් තිබ්බා. ඔය පේන මල් වලින් හදලා තියෙන මේ නිර්මාණය මම හිතන විදිහට කාලෙන් කාලෙට ඒක වෙනස් කරනවා. මෙහි තියෙනවා රෝස උයන, පළතුරු උයන, වීදුරු ගෘහය, එතකොට පැළ විකුණුම්හල, ඔයාලට පැළ ගන්නත් පුළුවන් ගෙදර ගෙනියන්න. එතකොට තව තියෙනවා ඖෂධ උයන, ඒ වගේ සෑහෙන උයනවල් රාශියක් මෙහි තියෙනවා. තව දෙයක් තමයි මෙහි තියෙන මල් ඇල්ලීම කැඩීම දඩුවම් ලැබිය හැකි වරදක්.
හරිම ලස්සන. මට මේ හරියෙන් යනකොට දැනුනේ මම කාටුන් එකක ඉන්නවා වගේ. මොකද මම බලපු කාටුන් එකක් මෙන්න මේ වගේ ලස්සන කැලයක් තිබ්බා. ඉතින් ඒ හැඟීමත් විඳ විඳම තමයි ඉතින් මම ගියේ. බලපු හැම තැනක්ම එක හා සමානව හරීම ලස්සනයි. ඉතින් ඔයාලා ගේන කැම වර්ග, පොලිතීන් එහෙම දාලා අපවිත්‍ර නොකිරීම ඔයාලගේ වගකීමක්. ඔන්න ඔය පේන දම්පාට මල් වර්ග එහෙම අපේ ගෙවල් වල හැදෙන මල් වර්ගයක්. ඒ වුණාට ඉතින් ඔහොම ලස්සනට අපිට හදාගන්න බෑනේ. ඔන්න ඉතින් අවසානයට ආවා. අනිත් අය එනකන් අපි දෙන්නා පිස්සු කෝලම් ටිකක් කර කර හිටියා ඉතින්. එහෙනම් ඉතින් අපේ ගමන මෙතනින් නිමා කරනවා. Bye. Yes, sweetie.